අද වීඩියෝ එක කතා කරන්නේ ශ්‍රී ලංකා එයාර්ලයින් එකකින් ගෙසට් වෙලා තියෙනවා ක්ලයන්ට් සර්විසස් සුපර්වයිසර් කියන රැකියාව. ඒ සම්බන්ධයෙන් තමයි අද කතා කරන්නේ. මේ සඳහන් කරලා තියෙනවා ඒ රැකියාවේ පර්පස් එක ශ්‍රී ලංකා.com එකෙන් සහ මොබයිල් ඇප්ලිකේෂන් එකකින් බුක් කරගන්නා පැසෙන්ජර් සඳහා හොඳ කස්ටමර් සර්විසස් සැපයීම තමයි ජොබ් එකේ අරමුණ. මේ රික්වයර්මන්ට් සඳහන් කරලා තියෙනවා අධ්‍යයන පොසාතිපත් සාමාන්‍ය පෙළ විභාගෙ ලියලා 26ක් පාස් වෙලා තියෙන්න ඕන එකපාර සහ 24කට ක්‍රෙඩිට් පාසස් තියෙනවා. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකකට ක්‍රෙඩිට් පාසස් එකක් තියෙනවා. ඒ කියන්නේ අධ්‍යයන පොසාතිපත් උසස් පෙළ විභාගයේ 22ක් සමත් වෙලා තියෙනවා. අවුරුදු 4ක පළපුරුද්දක් තියෙනවා. එහෙම නැත්නම් අධ්‍යයන පොසාතිපත් සාමාන්‍ය පෙළ විභාගෙ ලියලා 26කින් පාස් වෙලා තියෙන්න ඕන. 24කට සම්මා සාමාන්ත තියෙන්න ඕන. ඒ අතර ඉංග්‍රීසි භාෂාවක් තියෙන්න ඕන. part time or full time ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක්. ඒ කියන්නේ ඩිග්‍රියක් හෝ ඩිප්ලෝමාවක් තියෙන්න ඕන. ඒ කියන්නේ අවුරුදු 3ක වැඩ පළපුරුද්දකුත් තියෙන්න ඕන. ඒ සඳහන් කරලා තියෙනවා ට්‍රේනින් එකයි ඉන්ටර්න්ෂිප් අවස්ථාවයි ගණන් ගන්න නැති කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අමතර සුදුසුකම් සඳහන් කරලා තියෙනවා e-commerce හෝ client services handling සම්බන්ධයෙන් පළපුරුද්දක් තියෙනවා නම් එය අමතර සුදුසුකම් ඔස්සේ සලකන එක සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන. ඒ සඳහන් කරලා තියෙනවා 2025 දෙසැම්බර් මාස 18 වෙනිදා අවුරුදු 30 හෝ ඊට වඩා අඩු වෙන්න ඕන. ඉතින් රැකියාවක් ලබා දෙන එක සඳහන් කරලා තියෙනවා. මේ තොරතුරු සුදුසුකම් තියෙනවා ඔබට පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක. එතන ගිහිල්ලා I am interested කියන තැන ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙතෙන්ට එනවා. මෙහි තියෙනවා ඔයාගේ CV එක අප්ලෝඩ් කරන්න තියෙන්නේ. basic information, first name, last name, name in full, email එක, mobile number, or passport number එක දාන්න පුළුවන්. gender එක select කරන්න තියෙන්නේ. married unmarried එක සඳහන් කරන්න ඕන. date of birth, citizenship එක ඒ දාලා address information දාන්න ඕන. ඊළඟ GCE O level and A level ඒ කියන්නේ ඒ result add කරන්න පුළුවන්. result එක add කරන්න පුළුවන්. education qualification තියෙනවා නම් ඒවත් දාන්න පුළුවන්. ඊට පස්සේ experience detail දාන්න පුළුවන්. මේ question වගේක් අහලා තියෙනවා. ඒ තොරතුරුත් කියවලා පුරවන්න ඕන. උතීර වඩා අඩුද කියලා සඳහන් කරලා තියෙනවා 2025 දෙසැම්බර් මාස 18 වෙනි විට ඔය ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද කියලා දාන්න තියෙනවා. මේ ඩික්ලරේෂන් ටික කියවලා I am agree කියලා දාලා මේ captcha එක තියෙනවා. ඒක type කරලා submit application කියන තැන ක්ලික් කරන විතරයි තියෙන්නේ. මම මේ සියලුම තොරතුරු මම description එකේ දාලා තියෙනවා.